දවසක් ඔයාලාව සාදරය පිළිගන්නවා මේ YCR ටෙක් ලංකා YouTube channelට. මේ YouTube channel ටෙක් සම්බන්ධ වීඩියෝ සහ අන්බොක්සින් වීඩියෝ වලට බලා ගන්න පුළුවන්. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එකේදී මම ගෙනාවේ 1500 ගෙනාපු Bluetooth speaker සමග mic එක ගැන වීඩියෝක්. ඔයාලට මේ වීඩියෝ එක මේ කාඩ් එක හරහා බලන්න පුළුවන්. ඉතින් මම මේ දෙවෙනි වීඩියෝ Google එකෙන් අපිට හඳුන්වා දුන්නු Google AI Studio හරහා කොහොමද ලස්සන 4K වීඩියෝක් ඕන නැත්නම් ඇනිමේෂන් වීඩියෝක් ලස්සනට හදාගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයා යන්න ඕන වගේ වෙබ් බ්‍රවුසර් එකට. ඉතින් මම යන්නේ මගේ Edge වෙබ් බ්‍රවුසර් එකට. Microsoft Edge එකට තමයි මම යන්නේ. ඉතින් ඔයා Google Chrome එකක් තියෙන Google Chrome එකට යන්න. ඉතින් මේ ඉඩ ගිහිල්ලා උඩ මෙන්න මේ විදිහට සර්ච් කරන්න Google AI Studio කියලා. මේ විදිහට Google AI Studio කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේක ටච් කරන්න තියෙන්නේ. ටච් කරලා පස්සේ මුලින්ම මෙන්න මේ විදිහට Google AI Studio කියලා වැටේ. ඉතින් මම Microsoft Edge එකේ ගිහින් තමයි මට මේ විදිහට Microsoft එකේ මුලින්ම link එක හම්බෙන්නේ. Microsoft link එක මේ GitHub එක. ඉතින් Google එකේ ගියා නම් කෙලින්ම මේ විදිහට Google AI Studio කියන එක මෙන්න මේ මුලින්ම බලා ගන්න පුළුවන් නේද? ඉතින් ඔයා කරන්න ඕනේ මේ විදිහට සජන බෙදලාට දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන Google AI Studio කියලා මෙන්න මේ විදිහට Google AI Studio කියන එක ටච් කරලා මේක ඇතුළට ගියාට පස්සේ ඊට පස්සේ ඔයා දැන්නමත් sign in to Google AI Studio කියලා තියෙනවා. මම Microsoft ගිහින් මට මේ විදිහට එන්නේ. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට sign in to Google AI Studio කියලා මෙන්න මේ විදිහට සර්ච් කරනවා. ඊට පස්සේ මෙතනට ඔයාගේ Gmail එක දෙන්න ඕනේ. ඊට පස්සේ මම මේ විදිහට මගේ Gmail එක මේ විදිහට දෙනවා. මෙතන මේ Gmail address මේ Gmail එක ක්ලික් කරන් දෙන්න. ඊට පස්සේ මෙතනට එනවා pin එකේ කියන්නේ ඔයා දැනටමත් PC එකේ password එකක් දාලා තියෙනවා නම් මෙන්න මෙතනට ඒ password එක ඉල්ලනවා. ඒකෙන් මම මෙන්න මෙතනට ඒ password එක දෙනවා. මේ විදිහට ඔකේ දුන්නාට පස්සේ කෙලින්ම sign වෙනවා. ඊට පස්සේ කෙලින්ම යන්නේ Google AI Studio එකට. මෙන්න දැන් මෙතන තියෙනවා it's time to build කියලා මෙතන type Gemini get APL key කියලා මෙන්න මේ එන message එක මෙන්න මේ විදිහට cut කරන් දෙන්න අපිට ගත්තේ නෑ ඕනවාට කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට තවත් එක මෙතන මේ විදිහට dot දෙක touch click කරලා පස්සේ මේ හදේ කරන ඕනේ මෙතන තියෙනවා I expect කියලා. ඔයා මේක click කරන touch කරලා පස්සේ මෙන්න මේ විදිහට window එකක් එන්නේ. මේ තියෙන chat ඔයාට මේ Gemini එක chat කරන්න හැකියාවක් තියෙනවා. මෙතන welcome to AI Studio හරහාට chat කරන්න පුළුවන්. ස්ටින් දෙනවා. ඊට පස්සේ මේ තියෙන text to Gemini live ඔයාට Clock live කතා කරන්න පුළුවන්. share එක screen share කරන්නත් පුළුවන්. හැකියාවක් ඊට පස්සේ තියෙනවා generate media කියලා. මේක තමයි අපිට හදන්නේ. ඉතින් මේ තියෙන Gemini මේ generation මේ gen video. ඉතින් මේ තමයි ලස්සන වීඩියෝ මේ හදන්න කියන්නේ. මේකෙන් පුළුවන් ලස්සන වීඩියෝ හදන්න. ඊට මෙන්න මේ තියෙන video කියන එක මේ video කියන එකට ටච් කරන්න ඕනේ. මේ ටච් කරලා පස්සේ මෙන්න මෙතන මේ විදිහට මැසේජ් එකක් කියවන්න ඕන නම් මැසේජ් එක කියවන්න පුළුවන්. නැත්නම් මේ විදිහට කට් කරන්න දාන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට පැත්තේ ආයෙත් බලා ගන්න පුළුවන්. මේ විදිහට run settings කියලා මෙන්න මෙතන තියෙනවා. video කියලා මේක ටච් කරලා අපිට මේක වෙනස් කරන්න බෑ. මේ විදිහට මේ තියන්න පුළුවන්. ඉතින් number of relation කියලා තියෙනවා. වට video copy කොච්චරද ඕනේ උපරිම පුළුවන් 2යි. ඊට පස්සේ තියෙනවා aspect ratio කියලා. ඔයාලට පුළුවන් ඕන YouTube size එකට දාගන්න. ඒ කියන්නේ YouTube ලොකු වීඩියෝ තියෙන size එකට හදාගන්න පුළුවන්. එසේ 9.10 TikTok නැත්නම් YouTube short size එකට හදාගන්න පුළුවන් කැමති දෙන්න ඉතින් මොකද ඊට පස්සේ මෙතන පල්ලෙහා තියෙන video duration කියලා. ඊට පස්සේ මෙතන තියෙන තප්පර 8ක් දක්වා විතරයි වීඩියෝ හදන්න පුළුවන්. ඔයාලට උනා තප්පර 7ක් තප්පර 6ක් තප්පර 5ක් දක්වාත් ඔයාලට වීඩියෝ හදාගන්න හැකියාවක් තියෙනවා. ඊට අඩුවෙන් බෑ. ඊට පස්සේ බලා ගන්න පුළුවන් format rate කියලා. ඊට පස්සේ තියෙන frame rate එක. ඊට පස්සේ තියෙනවා bps 34යි. ඔයාලට bps 34යි පුළුවන්. ඊට පස්සේ resolution එක තියෙනවා 720p. ඔයාලට තියෙන යාට අඩු වැඩි හදන්න බෑ. ඊට පස්සේ තියෙනවා generate video with VO2 කියලා. ඊට පස්සේ මොකක් හරි title එකක් මොකක් හරි හදාන්න තියෙනවා නම් මෙතනට ගහන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා හදාගෙන ඊට පස්සේ මෙන්න මේ විදිහට වීඩියෝ එකක් එනවා. ඊට පස්සේ මෙන්න descriptive වීඩියෝ එකල මේක ටච් කරලා පස්සේ මේ විදිහට confirm බටන් එක. ඊට පස්සේ මේ විදිහට confirm කරන්න තියෙන්නේ. ඊට පස්සේ එනවා ඔයා ගිනුම එනවා. මේ විදිහට ගිනුම තෝරන්න. ඊට පස්සේ ඉතින් ඊට පස්සේ මේ විදිහට cut කරනවා. ඊට පස්සේ එතන ගිනුමත් තෝරන්න. ඊට පස්සේ මෙතන දෙනවා. මගේ ගිනුම මම දෙනවා. ඊට පස්සේ කෙලින්ම වගේ ගිනුම දැන් sign වෙලා තියෙන්නේ.
ඊට පස්සේ ඔයා දාලා හදපු ටයිටල් එක මේ විදිහට දාන්න තියෙන්නේ. ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න දන්නේ නැත්නම් ඔයාට පුළුවන් ට්‍රාන්ස්ලේටර් එකෙන් සිංහල එක දාලා ඉංග්‍රීසි දාලා ඔයාට ඉංග්‍රීසි විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම මේ හදාගන්න තියෙන්නේ generate 4K video beautiful boy and a beautiful girl playing with ball කියලා. ඒ කියන්නේ පිරිනමක ගහනමක බෝල් සෙල්ලම් කරන වීඩියෝත් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ තවත් ඒගොල්ලන් Google AI Studio හදපු ලස්සන වීඩියෝ කීපයක් වඩා නම් මේ වීඩියෝත් බලන්න හැකියාවක් තියෙනවා. එසේම රන් CTR කියන එක මෙන්න මේක ක්ලික් කරන්න තියෙන්නේ. ඊට පස්සේ රනින් කියලා මෙතන රනින් වෙනවා පේනවා. ඉතින් මේක සිරිසියක් වුණාම තමයි අපිට ලස්සට මේ විදිහට හදාගන්න පුළුවන් වෙන්නේ. දැන් මෙන්න මේක දැන් වෙලා ඉවරයි. දැන් මෙන්න බලන්න ලස්සන වීඩියෝ එක. ඉතින් බලමු ලස්සනට හැදෙලා යනවා වීඩියෝ එකකින් චුට්ටක් කියලා ඉන්න වෙනවා. ඉතින් ඔන්න අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් වෙනවා. මේ තියෙන්නේ TikTok YouTube short එක හදපු ලස්සන වීඩියෝ එකක්. ඉතින් මේ විදිහට අපි වීඩියෝ ප්ලේ කරලා බලමු කොහොමද quality එක ඇති මම හැදි 4K නමුත් ඔබට හදාගන්න පුළුවන් වෙන්නේ resolution එක 720 p විතර. ඊට පස්සේ මෙන්න මේ තියෙන්නේ මේ බෝල් සෙල්ලම් කරන වීඩියෝ එකක්. ඔය ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් මෙන්න මේ ඩවුන්ලෝඩ් කියලා බටන් එක දුන්නාට පස්සේ ලස්සට මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඊට පස්සේ තව කොපියක් ඕන නම් මේක ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ ඔන්න දෙවෙනි එක ඩවුන්ලෝඩ් වෙනවා. දැන් අපි කතා කරන දෙවෙනි ක්‍රියාව තමයි අපි දැන් කතා කරන්නේ කොහොමද ෆොටෝ එකක් දාලා ලස්සන මේ වගේ වීඩියෝ එකක් අපි හදාගන්නේ කියලා. ඉතින් ඔයා යන්න ඕනේ මේ ජෙනරේට් මීඩියා කියන තැනට ගියාට පස්සේ මෙතන වියෝ 2 කින් යන්න ඕනේ. ඊට පස්සේ ආයෙ නම් මෙන්න මේ මැසේජ් එක කට් කරන්න දෙන්නේ. ඊට පස්සේ පිට තියලා ජෙනරේට් වීඩියෝ with view 2 කියලා. ඊට පස්සේ මෙන්න මෙතන add image to the prompt කියන මෙන්න මේ ක්ලික් කරන්න. ඊට පස්සේ my drive upload media camera sample video. ඊට my drive එකේ තියෙනවා නම් my drive එක හරහා image එකක් ගන්න පුළුවන්. upload media තියෙනවා කියන්නේ මේ විදිහට file එක කරා ගින් ඔයාට අදාළ folder එක හොයලා ෆොටෝ ගන්න. ඊට පස්සේ කැමරාවත් කැමරාව එකේ තියෙනවා live ෆොටෝ එකක් කරන් දාන්න පුළුවන්. sample media කියන්නේ ඔයාට gallery තියෙනවා නම් ඔයාට තෝරගෙන ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට upload image කියන එකට touch කරනවා. touch කරාට පස්සේ මේ විදිහට යාගේ folder එක තෝරන්න. ඉතින් මම මේ විදිහට දැන්නමත් folder එක හදලා තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට වාගේ folder එකට පස්සේ folder එක ක්ලික් කරන්න තියෙන. ඊට පස්සේ මම මේ විදිහට folder එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝ එකක් මම තෝරගෙන තියෙනවා. ඉතින් මම මේ විදිහට මම මෙන්න මේ ෆොටෝ එක තෝරා ගන්නවා. ඊට පස්සේ ආ folder එකකින් විදිහට ෆොටෝ එක ටච් කරලා පස්සේ උතන open කියලා බටන් එකේ විදිහට open දෙන්න. ඊට පස්සේ නා acknowledge කියලා මෙන්න මේකට ක්ලික් කරන්න තියෙන. ක්ලික් කරලා පස්සේ ඊට පස්සේ මේ විදිහට මොකක් description හදලා තියෙනවා මේ විදිහට දෙන්න තියෙන්නේ. මම දැනටමත් මේ විදිහට එකක් හදලා තියෙන්නේ මාත් මේක හදාගත්තේ Google Translate හරහා වඩත් Google Translate හදාන මේ විදිහට පස්කට බසොන්න මෙතන තියෙනවා beautiful dancing and legging video කියලා කියන්නේ hina වෙන ගමන් කරන විදිහක්. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන run sheet කියලා කලින් දුන්නා වගේ මේ විදිහට ක්ලික් කරන්න තියෙන. ඊට පස්සේ ක්ලික් කරලා පස්සේ මෙන්න උතර බලා ගන්න පුළුවන් මේ විදිහට ලස්සන වීඩියෝ හැදෙනවා. ඔන්න දැන් run sheet වෙලා තියෙනවා. ඉතින් බලමු ෂෝට් සයිස් එකට හැදිච්ච ෆොටෝ එකක් මේ විදිහට 16:9 ලොකු වීඩියෝ විදිහට වීඩියෝ එකක් හැදෙනවා බලමු. ඉතින් ඔන්න මේ දේ තියෙන ෆොටෝ එකේ ඉතින් මේ බලමු ලස්සන වීඩියෝ එකක් හැදලා තියෙනවා බලමු. ඔන්න ඔය තමයි වීඩියෝ එක හැදලා තියෙන්නේ. ඔන්න hina වෙන ලස්සනට තියෙන වීඩියෝ එක තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි වීඩියෝ එක හැදලා තියෙන්නේ. ඉතින් ඔන්න මෙතන මේ ඩවුන්ලෝඩ් කරලා පස්සේ අර විදිහට ඩවුන්ලෝඩ් කරලා ආයෙ වෙන කරන්නේ මේක ෂෝට් වීඩියෝ විදිහට හදන මොන ෂෝට් ෆොටෝ එකක් විදිහට තමයි තිබ්බේ. ඒක බලමු කොහොමද මේක තවත් අසන්න තියනවද කියලා. ඊට පස්සේ මෙතන අප්ලෝඩ් ඉමේජ් කියලා ආට බෙල්ලත් ෆොටෝ එක හරිය නැත්නම් ආයෙ තව එකක් හදාගන්න ඕන. මෙන්න මෙතන ගිහිල්ලා අප්ලෝඩ් ඉමේජ් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන අප්ලෝඩ් ඉමේජ් කියලා. ඒතකොට ආදි ෆයිල් ෆෝල්ඩර් එක නම් මම මෙතන මේ ක්ලික් කරොත් මෙන්න මේ විදිහට කලින් ෆොටෝ එක වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයාලට ඕන ෆොටෝ ඩිලීට් කරන්න මෙන්න මෙතන තියෙනවා. delete remove කියලා ඊට පස්සේ මේක ඕන delete වෙනවා. ඊට පස්සේ ආයෙ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ෆොටෝ එක ක්ලික් කරලා ඊට පස්සේ කැමති එකක් දීලා මෙතන අප්ලෝඩ් ඉමේජ් එකකින් දීලා ඊට පස්සේ දුන්නාට පස්සේ කලින් ගත්ත ෆෝල්ඩර් ඒ විදිහට පෙන්නන. ඊට පස්සේ මම ආයෙ නැවත මම මේක දෙනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊට පස්සේ මම මේක දෙනවා දැන් ෂෝට් සයිස් එකට. ඊට පස්සේ දුන්නාට පස්සේ මෙතන තියෙන run CTR කියලා මම මේක දෙනවා. ඔන්න මේ විදිහට අපිට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට run CTR කියලා මෙන්න මේ දැන් තව චුට්ටකින් විදිහට ලස්සනට වීඩියෝ එක හැදෙනවා. ඔන්න ලස්සනට දැන් අපේ වීඩියෝ එක මෙන්න මේ විදිහට හැදලා තියෙන YouTube short විදිහට බලමු කොහොමද මේ වීඩියෝ එක ලස්සනට හැදලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලා මම දුන්නේ මේ ෆොටෝ එක ඔන්න දැන් තමයි ලස්සනට ඩාන්සින් වීඩියෝ එකක් ලස්සනට hina වෙන එක මම ඔන්න හදලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ලස්සනට කැමති ෆොටෝ එකක් මෙන්න මේ විදිහට දාලා ලස්සනට වීඩියෝ හදාගන්න. ඉතින් කොහොමද? ඉතින් ආව මේකේ තප්පරට වඩා විනාඩියක් උපරම තිබ්බන්න තියෙන ලස්සනට මේ වීඩියෝ එක හදාගන්න තිබ්බා. ඉතින් තප්පරටක දක්වා විතරයි වීඩියෝ එකක් වඩා හදාගන්න හැකියාවක් තියෙන. ඉතින් මේක ලස්සන හදලා YouTube එකත් බලගන්න පුළුවන්. ඉතින්
තව දෙයක් කියන්න තියෙනවා මේකට හදාගන්න පුළුවන් ඉන්නේ වීඩියෝ 4 ඇති මම වීඩියෝ 4ක් විතර මට එතෙන් ආර වීඩියෝ හදන්න බැරි වුණා ඒකින්ද දවසට මම හිතන්නේ මට පුළුවන් උනේ වීඩියෝ 4යි හදාගන්න පුළුවන් ඉන්නේ ඔයාලටත් පුළුවන් ඉන්නේ වීඩියෝ 4යි ඉතින් මාත් මෙන්න මේ වගේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා ඩවුන්ලෝඩ් දෙනවා ඊට පස්සේ මෙන්න මේ මගේ දැන් වීඩියෝ ඩවුන්ලෝඩ් දෙනවා හරිද මොකද හිතන්නේ මේ ගැන හොඳයිනේ ඉතින් තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම තියෙන හැබැයි නතු බාට subscribe button එක ඔබලා හැබැයි bell icon එක all දාලා තියන්න එතකොට මම වීඩියෝ ගෙනාපු ගමන් notification එක මාර්ගෙන් ළඟටම ගෙන්වා ගන්න හැකියාවක් තියෙනවා ඉතින් ඔයාලට මේ වීඩියෝ ගැන මොන හරි අඩුපාඩු මොන හරි සම්බන්ධ voice ගැන මොන හරි ගැටලු සහ මේවා ගැන මේ ගැන මොන හරි ගැටලු තියෙනවා පහලින් comment කරන්න ඊට පස්සේ මම reply එකක් දානවා ඉතින් අපි මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු ඕගලන්ට සුබ